හදරඳී මියුරු ගී මතක පොබුදාලමින් ඔබට පිදෙන ගීතමය විවරණය මියුරු කල්පනා. සෑම ඉරිදා දවසකම පස්වර 3 කනිසම් වෙන විට අපි එනවා ආදරණීය ඔබත් එක්ක ඔබ රස විඳින්නට කැමති බොහෝ ගීත රසක අර්ථ රසය සමගින් එහි ගීත රසය ඔබට විඳින්නට ඉඩකඩ වෙන් කළ දෙන මියුරු කල්පනා සමගින් එක්වන්නට. ඒ අනුව හැමදාම වගේ ආරාධිතයෝගේ කැමැත්ත මත ආරාධිතයෝගේ සහභාගීත්වය මත ඔහු ඇය තෝරා දෙන්නා වූ ගීතවල රසය අපි හැමදෙනාම එකතුව රස විඳින්නට තමයි මේ හෝරාව තුළදී ඉඩකඩ වෙන්නේ. යන්ව අද දවසේ අපි අපේ මියුරු කල්පනා හැඩ ගන්නවන්නට අද නොවැම්බර් මාසේ 16 වෙනි ඉරිදා මියුරු කල්පනා හැඩ ගන්නවන්නට අපි ආරාධනා කරේ සුවිශේෂී කෙනෙකුට. රාජකාරී නම් බොහොමයි. රාජ්‍ය සේවයේ නිරත වෙන්නා වූ නිලධාරීන් අතර බොහෝ සෙයින්ම වගකීම් වැඩිම පුද්ගලයන් ගොන්න අතරට සුවිශේෂී කෙනෙක් තමයි මේ ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ. ඉතින් කොයිතරම් නම් එක් ප්‍රදේශයකට රාජ්‍ය මට්ටමේ ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කරන විට කොයිතරම් නම් වගකීම් සමුදායක් වුන් දරනවාද කියන වගේට අපිට කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ශ්‍රාවක හිතවතුනි ඔබටත් එසේම අත්දැකීම් ඇති. මොකද ඔබ යම්කිසි සේවයක් කරගන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේදී කොයිතරම් නම් සේවක පිටසක් පාලනය කරන්නා වූ කෙනෙක්ද ප්‍රාදේශීය ලේකම්වරයෙක් කියන්නේ. අන්නේවන් වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තමයි අපි ආරාධනා කරේ. ඔබ පූර්ව දැනුවත් කිරීම ඔස්සේ අපි පූර්ව පණිවිඩයත් එක්ක දැනුවත් කරා අද අපේ සහභාගීත්වයේ කවුරුන්ද කියන වගට. ඒ තමයි බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් කරු ප්‍රගීත් රසික කුමාර මහත්මයා තමයි අපේ ආරාධනාව මත අද මියුරු කල්පනා ඔස්සේ ගී තෝරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ආදරෙන් මේ සඳාවේ ඔබතුමන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. එහෙමනම් ඉතින් අද අපේ ආරාධිතයා බවට පත්වන්නේ ප්‍රගීත් රසික කුමාර මහත්මයා. එතුමන් බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම්වරයා. බෝපේ පොද්දල තියෙන්නේ ගාල්ලේ. ගාල්ලේ. ඔව් ගාල්ල දිස්ත්‍රික්කය. ගාල්ලේ කිව්වට පස්සේදී දකුණු ලකේ අගනගරය නේද? හරි ගැඹීර පුරවරයක්. හරි අභිමාණයෙන් කියන්න පුළුවන් අපි ගාල්ලේ කියන වගේට නේද? ඉතින් අන්නේ අභිමානයත් එක්ක තමයි ගාල්ල දිස්ත්‍රික්කයට ඇත් බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් වන ප්‍රගීත් රසික කුමාර මහත්මයා. ඔබතුමා ගුවන්විදුලියේ අපිත් එක්ක ලොකු හිතවත්කමක් දැන් බොහෝ කාලෙ ඉඳලා ගොඩනගාගෙන තියෙන්නේ. අන්න හිතවත්කමත් එක්ක තමයි මම ආරාධනා කරේ අපේ ආදරණීය ගුවන්විදුලියේ අපේ හිතවතා චන්දනල්ලිස්ගේ සම්බන්ධීකරණයත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න කියන වගට. ඉතින් මේ ආරාධනාව පිළි අරගෙන පැමිණියාට බොහොම ස්තුතියි. කතා කරන්නම් බොහෝ දේවල් තියෙනවා. මං හිතන්නේ අපි කතාව ඉදිරියට ගෙන යමු. ඔබතුමන් තෝරා දෙන්නා වූ ගීත ලයිස්තුවේ අපි මුල්ම ගීතයේ රස විඳීමෙන් අනතුරුව. ඔව් මුලින් අපි ගත්තේ මෙන්න මෙහෙම පොඩි දෙයක් තියෙනවා කියන්නේ ඊට කලින්. දැන් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරද්දී ගොඩක් දුරට එහෙම වැඩ කරේ රජයේ කාර්යාලවල වැඩ කරද්දී රජයේ සේවයට එනවා කාන්තාව ගොඩක්. මේගොල්ලෝ ගොඩක් වෙලාවට මටත් කියනවා අද අම්මා නැහැ දරුවා බලා ගන්න. ඒකින්ද නිවාඩුවක් ඕන කියලා. මේ වගේ ගැටලු තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවයට එන කාන්තාව. රාජ්‍ය සේවයට විතරක් නෙවෙයි ඕනම වෘත්තියකට යන කාන්තාව. තමන්ගේ දරුවා, චූටි දරුවා තමන්ගේ අම්මා ගාව තියලා ඉන්නේ. ඉතින් මේව ගැන මෑත කාලේ නම් ගීත ලියනවා අඩුයි. හැබැයි අතීතයේ මට ගීතයක් හම්බුණා. ඒ ගීතය හරිම මිහිරි. ඒකින්ද මම ඒ ගීතය තෝරගත්ත මේ අවස්ථාවට. මේක කියන්නේත් එහෙමයි. තමන්ගේ අම්මට දීලා එනවා. ඒ කාලේ තියෙනවා අපේ ජනකවි වලක් තියෙනවා අම්මගේ අම්මට. අපි ආත්තම්ම කිව්වට සමහර පැතිවල කියන්නේ ලොකු අම්මා කියලා. මේක එහෙමත් තියෙනවා. ඒ වගේම තව තැනක යෙදෙනවා මේකෙම කියනවා ලොකු අම්මා කතන්දර කියලා දේවි කියලා. මම අහලා තියෙනවා දකුණු අප්‍රිකානු ප්‍රස්තාපිරුලක් තියෙනවා ආත්තම්මලා මුණුපුරු මිනිබිරියන්ට කතන්දර කියන එක නවත්තපු දවසට සංස්කෘතිය පිරිහිනවා කියලා. ඒ වගේ තමයි අපිටත් මේ ආත්තම්මට කතාව කියලා කතන්දර කියන්නත් මේ ඔක්කොමත් කියලා. ඒ වගේම දරුවා අපේ භාෂාවෙන් කියනවනේ ෂේප් කරලා කොහොම හරි රස්සාවට යනවායි හවසට ගෙදර එනවා කියලා. දරුවට ෆෝන් එකක් දෙන්නේ නැතුව ආත්තම්ම ගාව දීලා කතන්දර අහලා ඊළඟට හවසට ඕනනම් තවත් වෙන දේවල් නොඑක් පොරොන්දු දීලා තියලා යනවා. ඒ වගේ ලස්සන ගීතයක් මේක. මහාචාර්ය අමරා රණතුංග තමයි ගායනා කරන්නේ. චූටි මගේ දුව චූටි. මේ ගීතය ලියන්නේ චන්ද්‍රසේන රංගේ කියලා ශිල්පියෙක්. ඒ වගේම සංගීතය කරලා තියෙන ස්ටැන්ලි එම් ප්‍රනාන්දු කියන ශිල්පියෙක්. ඒ අය ගැන අපි වැඩි විස්තර දන්නේ නැහැ. ටිකක් අතීතයේ හින්දා. අමරා රණතුංග නම් අපි දන්නවා මෑත කාලේ අපෙන් සමුගත්තේ මහාචාර්ය අමරා රණතුංග ඊටාම දක්ෂ ගායිකාවක්. මේකත් අපිට ඊටාම සුන්දර විදියට අහන්න පුළුවන්. මම හිතන විඳලම කතා කරන එක
හොඳයි. ප්‍රගීත් මහත්මයා ඔබතුමාට දුවෙක් ඉන්නවා? මට දූල දෙන්නෙක් ඉන්නවා. දබර ශ්‍රාවකිනේ ඔබටත් සමහරලාට දූලා පුතාලා ඇති. ඔය ගෙදරට ප්‍රගීත් මහත්මයා ආදරයට කියනෝනේ දරුවන්ට විවිධ නම් නේද? රත්තරන් සුදු මහත්තයා ඔය වගේ වචන කියන අතරතුරදී මේ චූටි කියන වචනේ ගොඩක් වෙලාවට හරි සුලභ වචනයක්. ඔව් හැම ගෙදරකම වගේ මම බැලුවොත් චූටිලා ඉන්න. දැන් අපේ ගෙදරත් ඉන්න චූටි. අපේ ගෙදරත් ඉන්නවා. මගේ තමන් බැලුවා මගේ යාළුවන්ගේ ගෙවල් ගඩක් කරත් චූටි ඉන්නවා. දැන් අපේ නංගි ගෙදර ගියත් චූටි කිව්වහම දෙන්නම් බලනවා. ඒක තමයි. අපි ආදරයට හොරතලයට කියන අපේ ආදරණීය දරුවන්ට නමක් තමයි මේ චූටි කියන්නේ. ඉතින් මේ චූටි කියන නමත් එක්ක ආදරණීය බැඳීමත් කියනකොටම මේ අර අමුතුම හදවතට දැනෙනා වූ හරි සමීපත්වයක් තියෙනවා. අනේ සමීපත්වයත් එක්ක තමයි මේ ලස්සන ගීතය අමරා රණතුංගගේ හඬින් ඇහෙන්නේ. අපි එහෙනම් ගීතේ රස විඳින්නට සූදානම්. ගීතේ රස විඳින්න සූදානම් වෙන අතරතුරේදී දයාබර ශ්‍රාවකයනි එහෙමනම් මෙතෙන් සිට අපි මේ මියුරු කල්පනා ආරම්භ කරන මොහොතේදී ඔබ හැමදෙනාටමත් ආරාධනා කරනවා මෙවන් ගීත රසක රසය විඳින්න එන්න එක්වන්න අද දවසේදී අපේ ආරාධිතයා බවට පත් වෙලා ඉන්නේ බොප්පපොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රගීත් රසික කුමාර මහත්මයා. එතුමා තෝරා දෙන්නා වූ ගීතවල රසය තමයි අපි මියුරු කල්පනා ඔස්සේ මේ හොරාව තුළදී දිගහරින්නේ. අද මියුරු කල්පනා ගෙනෙන මොහොතේදී නිෂ්පාදන කටයුතු වලින් අශෝකා කොඩිතුවක්කු මීට පෙර ඉඳලා හැමදාම වගේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන් මියුරු කල්පනා අපේ පෝස්ට් එක හදලා මේ හැමදේ වෙනුවෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙන්නේ ඉංජිනේරු අංශයේ මනෝජ් ජවිරසූරිය. මම ඔබේ ලබදී හිතවතා සම්පත් එදිරිසිංහ.
අමර රණතුංග ගායන ශිල්පිනිය ගායනා කරන්නා වූ ලස්සන ගීතයක්. අපි හැමදෙනාටම හරි ආදරණීය බැඳීමක් තියෙනා වූ ආදරණීය දූ දරුවන්ගේ සමීපත්වයේ හොඳටම දැනෙන ගීතයක් ඒ ගීතය. හොඳයි ලස්සන ගීතයක් ඔබත් හරි ආසාවෙන් රස විඳින්නට ඇදී ඒ ගීතය. ඊට පස්සේදී අපි යන්නේ අද තවත් ලස්සන ගීතයක් තෝරන්නට. ඒ ඔබතුමන් මේ ගීතය තුළ හරි විශේෂත්වයක් දකිනවා. මේ ඊළඟ ගීතය අපි මේ ගීතය මේ ප්‍රචාරය කරන්නට කලින් ප්‍රගීත් මහත්තයා මම වට 2-3ක් මේ සින්දුව ඇහුවා. මොකද YouTube එකෙන් අරගෙන අහන්න පුළුවන්. අහලා බලනකොට මට මේ ගීතය තුළ අර අතීතයේ තුළ ලස්සන දේවල් එක්ක හරි කටුක සිදුවීම් කොයිතරම් නම් දුරට සමාජය තුළ සිදු වෙලා තියෙනවද? මේ අද අපි සමාජය තුළ අත් විඳින දේවල් අපිට තිලින කරන්නට අතීතයේ කොයිතරම් නම් මිනිස්සු කට්ට කෑවද? වචනේ එක තමයි. අන්නේ කට්ට කෑවද ජීවිතේ පරිත්‍යාග කරාද කියන වගේට හැඟෙන්න දැනෙන්න කියපු ලස්සන ගීතයක්. ඔව් දැන් මේ ගීතය වගේම මම තව වෙන ගීතයක පොඩි කොටසකුත් කියන්නම්. මේ වගේම තව එකක් තියෙනවා. නන්දාමාලිනී මේ විශාරද නන්දාමාලිනී විසින් ගායනා කරනවා මේ වගේ එකක්. මේ පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහි කත කම්පාවි. ගුගුරා දෙස් දේවි. ඒ කියන්නේ අපි දන්නේ සමහර වෙලාවට අපිට ලැබෙන මේ දේවල් කවුරු හින්දා පරිසං වෙලා තියනවද කියලා. ඒවට මහන්සි වෙච්ච කට්ටිය. අපි සාමාන්‍ය දන්න සුළු පිරිසක් තමයි අපි ජාතික වීරයෝ විදියට හරි එහෙම සලකන්නේ. මේකත් ඒ වගේ කෙනෙක් ගැන කියන කතාවක්. අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. රාගම 1970 ගණන් වල තමයි මුලින් පටන් ගන්නේ 78 විතර. පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න. මේකට විරුද්ධව සටන් කරනවා වෛද්‍ය විද්‍යාලයකට මේකේ තියෙන ප්‍රමිතිය ගැන කතා කරලා වෛද්‍ය ශිෂ්‍යයෙක්. මේ සිද්ධිය වෙන්නේ 88 විතර මට මතක. ඒ කියන්නේ මම අහපු විදියට. එතකොට මම පොඩි දරුවෙක්. ලංකාවට විවෘත ආර්ථිකය පැමිණෙන යුගය තුලදී. ඔව්. මේ භීෂණ සමය තිබුණේ ටිකක්. මේ කාලේ මට මතකයි මම එතකොට 5 පන්තිය විතර වගේ මට මතක හැටියට 5-6 වගේ පන්තිවල ගොඩක් ඒ සිද්ධි මතක නැහැ. මේ ගීතයත් එක්ක තමයි මම පස්සේ හොයාගන්නේ. වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් සටන් කරනවා. ඒ සටන් කරන එක පුද්ගලෙක් හිටියා මේ ගාල්ල අම්බලන්ගොඩ පැත්තේ තමයි ඉපදුනා කියන්නේ. ගාල්ල අම්බලන්ගොඩ මේ පුද්ගලයා මේ ත්‍රිමාවිතාන. මෙයා සම්පූර්ණයෙන් සටන් කරන්නේ මේ වෙනුවෙන්. හැබැයි මේගොල්ලෝ අන්තිමට දිනනවා කොහොම හරි. මේගොල්ලෝ හින්දා තමයි රාගම රජයේ වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා. කොහොම වුණත් මේ කෙනා 1988 කාලේ මම දවස් ගැන අවබෝධයක් නැහැ. රත්නපුරයේ බස් නැවතුම් පොලේදී කොස්ලන්ද බස් නැවතුම් පොලේදී මිසින් වෙනවා. පස්සේ තමයි හම්බ වෙන්නේ මරණය. මෙයාට ගොඩක් දුක් විඳලා තමයි මැරුණා කියන්නේ. කොහොම වුණත් කොළඹ විශ්වවිද්‍යාලයේ මෙයා වෙනුවෙන් ඒ අවසාන ගෞරව දක්වනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තියලා ලොකු සෙනගක් ලක්ෂ 3.5ක් විතර ආව කියන මේ බලන්න මේ ආදාහන උත්සවයට. කොහොමුණත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා අපේ ගාල්ලේ හිටපු ශ්‍රේෂ්ඨ කවියෙක් එහෙම නැත්නම් සාහිත්‍යදරයෙක් රත්නශ්‍රී විජේසිංහ. මෙතුමා ගිහිල්ලා මේක දැකලා මෙතුමාට දැනිච්ච හැඟීම් එක්ක තමයි මේ ගීතය ලියන්නේ. මේකේ එක තැනක තියෙනවා මේ අම්මා කිව්වා කියලා මේ ගීතේ නෙවෙයි මේ අම්මා කිව්වා කියලා අපි නිය පිටින්වත් පහරක් නොගහපු දරුවෙක් තමයි මේ වගේ වද දීලා මරලා තියෙන්නේ කියලා. කොහොමනත් මේක හරිම සංවේදී ගීතයක්. ඉතින් මේක වැඩි ඇහෙන්නෙත් නෑ. ඒකින්ද මම මේක තෝරගත්තා. අහන මේ වැඩි දෙනාට අහන්න මේ ගීතේ මොකක්ද කියන්නේ. මේකේ පන්සල් වැලපිල්ල කියලා නම් කරලා තියෙන්නේ. ගුණදාස කපුගේ ශූරින් විසින් සංගීතය යොදාගෙන එතුමම ගායනා කරනවා. පන්සල් වැලපිල්ල නමින් මේක රත්නශ්‍රී විජේසිංහ ශූරින් තමයි ලියන්නේ. මෙන්න මේ සිද්ධිය අල්ලලා. ඔව් දබ්‍ර ශ්‍රාවකිනේ ඔබත් මේ සමහර වෙලාවට මේ කාලය ඇතුළතදී මේ රට තුල තිබුණා වූ වෙනස් වීම කොයිතරම් විදිහට අත්විඳලා තියෙන කෙනෙක්ද කියන වකට ඔබට වැටහෙනවා ඇති. ඒ යුගයේ තුල ජීවත් වුණු කෙනෙක් නම් නමුත් වත්මන ජීවත් වුණු කෙනෙක් නම් ඔබ හොඳින්ම දැනගන්නට අවශ්‍යයි. මෙවන් වූ පරිසරයක් තුළ මෙවන් වූ ජීවන රටාවක් ගෙනියන්නට අපිට කොයිතරම් නම් මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරාද කියන වකට. ඒ නිසා එක්තරා පුද්ගලෙක් වටා ලියවුණා වූ මේ ගීතය සමස්ත සමාජයටම ලොකු පණිවිඩයක් ලබා දෙන්නේ. තවත් මං කියනවා නම් දැනටත් ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නම් මොනවා හරි පෙළපාලියක් යනකොට මෙයාගේ නම කියන ඉස්සරහින් අපි යන්නේ මෙන්න මේ පාරේ මෙන්න මේ විදියට කියන්නේ කියලා. මම අරගල පෙළපාලි හැම එකක්ම හරි කියලා කියනවත් නෙවෙයි. නමුත් අරගලයක් කියන එක තියෙන්න ඕන ජීවිතේ හැමදාම. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට දැන් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ අපේ හිටිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ නිර්මාතෘ වෙන්නේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරන
සෝරත හාමුදුරුවෝ වැලිවිටිය සෝරත හාමුදුරුවෝ නිතර කියූප එකක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නිතරම අරගලකාරී වෙන්න ඕන. අරගලයක් කරන්න ඕන. ඒ කියන්නේ මේ සටන් කරන්න කියන්නේ මේ පෙළපාලියන්න කියන එකම නෙවෙයි. අපි වෙනසක් දකින්න, වෙනසක් කරන්න අපි අපේ තුල හෝ අරගලයක් කරන්න ඕනේ. ඔව් ඒ වයසත් එක්ක අපි කියන්නේ හරි රැඩිකල් නේද? රැඩිකල් වයසත් අදහසුත් එක්ක අරගලයක් කිරීම තුළ ඔවුන්ගේ අර මේ කකියන ලේත් එක්ක යම්කිසි විදිහකින් හැඟීමක් තියෙනවා. මේක මම වෙනුවෙන්, මගේ රට වෙනුවෙන්, මගේ සමාජය වෙනුවෙන් කෙරෙනා වූ අරගලයක් කියන වකට හිතලා තමයි මේ දේවල් වලට යොමු වෙන්නේ. නමුත් ඒ අරගල කිරීම තුළ ඔවුන් දිනාගත් දේවල් බොහොමයි. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට අර තවත් ගීතයක තියෙන අර අඹ පැලයක් හිටවනකොට මොකටද කියලා ඒ වෙලාවෙත් කියන්නේ මේවා අනාගත පරපුරට මේ අය දීපුවා අනාගතයේ අය තමයි විඳින්නේ මේ මහන්සි වෙච්ච කට්ටිය මේවට ජීවිත කැප කරපු කට්ටිය නෙවෙයි මේකෙන් ප්‍රයෝජන ගන්නේ. අන්තානේ කඳු දන එන නමදින සිරිදලදා ආමුදුරුවනේ ඔබ වහන්සේලා ඉගෙන ගන්න ගිය මගේ දරුවා මුදුරුවනේ පිරුවට අංගා ඇස් දෙක පියවා ගෙන ආවල් ආමුදුරුවනේ දලදා නාමෙට උත්තර දෙනවාද මතු බුදු වෙන ආමුදුරුවනේ මතු බුදු වෙන ආමුදුරුවනේ ඇතුරින්දුනේ මේ සැත පෙන්න දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ වනන්තරේ වැඩි තැනකට අවුන මරුවැල පෑගුණ කෙනෙකුන්දෝ මේ මගේ පුතු බව අදහන්නු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පිළුනේ දාදිය විකුණන පොරමැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ අකල් මරණ ගැන නැත දන්නේ කාලය දීපය දේශය දන්නා මතු බුදු වෙන ආමුදුරුවනේ ධර්මය දැනගෙන එන්නගේ පුතු අමුණ නැති වග නැත දන්නේ වාල සුදු රෙද්දි පත්තින් වසාගෙන උඩුකුරු වීමේ සැත පෙන්නේ ඒ දස ධර්මයේ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇදුරින්දුනේ කියන්න දැන්වත් ඇදුරින්දුනේ පසුරු 3යි විනාඩි 29යි. හතරැඳි මියුරු ගී මතක පුබුදාලමින් ඔබට පිදෙන ගීතමය විවරණය මියුරු කල්පනා.
ආදරණීය ශ්‍රාවකයෝගේ සහභාගීත්වයත් එක්ක ඔහු තෝරා දෙන්නා වූ ගීතවල රස විඳින්නට අර්ථ රසය සමගින් ඉඩකඩ වෙන් කළ දෙන මොහොතේදී අද අපේ ආරාධිතයා බවට පත් වෙලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පොත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමන් වන ප්‍රගීත් රසික කුමාර මහත්මයා. ඔබතුමා තෝරා දුන්නා වූ ගීත දෙකක අපි රසය වින්දා. නොදුරවත්වම කාලය ඉක්මනටම ගෙවිගෙන යද්දී ඊළඟට යන්න හදන්නේ අපේ ශ්‍රී ලංකීය ගීත ශාස්ත්‍රය තුළට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නු ඒ WD අමරදේව මහත්මයා ගායනා කරන මඩවලස් රත්නායකයන් රචනා කරපු අමරදේව මහත්මයාම සංගීතවත් කරපු තවත් ලස්සන ගීතයක අර්ථය අපි පහදන්නට. කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා. මේකේ අපි දකින්නේ ඒකපාර්ශ්වීය ප්‍රේමය. තරුණ කාලෙදී ওই වැඩිවියට පත් වෙන ඒ කියන්නේ පිරිමි කෙනෙක් වුණත් ඒ අලුත හරි කැමති කලවරේ ඉන්න. ඒකට හේතුවක් තියෙනවා. එමකෝ ඒ වෙලාවට තමන් ආදරය කරන දේවල් හිතින් මවාගෙන හිතින් විඳගෙන තමයි ගන්නෙ. මේ ගීතේ යන්නේත් ඒ වගේ කතාවක්. මම මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ. ගීතය අහලා තේරුම් ගන්න එක හොඳයි කියලා පොඩ්ඩක් හිමින් අහලා බලනවා නම් මේක කියන මගේ දැස මට නොකියා කරදර වෙනවා. දැන් හදේ ලැබුම්ගත් බඹරු මේක තනියම යන්නේ. මගේ හදේ තියෙන බඹරු තමයි යන්නේ. ඒ වගේම තමයි ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා. මලේ මහිමේ අතරේ මට හමු වෙනවා. සදා සතුට සිහින ලොවේ කිට්ලු දරනවා. ඒක නෙමෙයි හොඳම යෙදුම තියෙන්නේ මම මේකේ තියෙන්නේ. මා තනිය වූ විටදි පමණි එමල දකින්නේ හිරු සඳු එහි විත් මොකටද කරදර දෙන්නේ. අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ. අඳුරට තමයි කැමති. අඳුරේ තමයි මේ චිත්‍ර රූප හැම දෙයක්ම අපේ භාෂාවෙන් කියනවා නම් මනෝපාරක් ගහන්න පුළුවන් හොඳම විදිහ. මේ මනෝපාරක් තමයි යන්නේ. රස විඳින්න මේ ගීතේ තියෙනා වූ ගීතයේ කොයිතරම්නම් රසයක් ඔබට විඳින්න පුළුවන්ද? බොහෝ වෙලාවට ඔබ මේ ගීතේ පෙර රස විඳලා ඇති. නමුත් ඒ රස විඳට එහා ගියපු රසයක් අද දවසේදී ඔබට මේ ගීතේ නිකන් නැවුමාකාරකින් හැංගෙන්න දැනෙන්න රස විඳින්න පුළුවන් හොඳට තියෙන හැම වචනයක්ම ග්‍රහණය කරගත්තා. ඔව් ටිකක් රෑ වෙලා අහන්න. එතකොට පොඩ්ඩක් ඒ කියන්නේ ගීතේ කර අහන වෙලාවත් වැදගත්. මේ වෙලාවට වඩා ටිකක් රෑ වෙලා අහනවා නම් මේක තවත් දුරට වදිනවා කළුවරේ මිදගෙන. මේ වගේ තියෙන්නේ. කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා අතේ ලැබුම්ගත් බඹරුන් රොණට වඩිනවා වේලුතලා කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා අතේ ලැබුම්ගත් බඹරුන් රොණට වඩිනවා මල් නොතලා දේනු තලා උන් පැණි බොනවා මගේ දැන මට නොකියා කරදර දෙනවා නිදා ගන්න හිරු ගිය විට මා තනි වෙනවා ගලා ඇදෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට හමු වෙනවා සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා මගේ ලැබුම්ගත් බඹරුන් රොණට වදිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර දෙනවා ඒ අඳුරේ පමණි මගේ අඳුර නිවෙන්නේ මා තනි වූ විටදි පමණි එමල දකින්නේ හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා අදේ ලැබුම්ගත් බඹරුන් රොණට වඩිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර දෙනවා රිදුණු තැවුණු මතකයන් හදවත පිරිමදිමින් සිතුවිලි බවට පත් කරන ආනන්දනීය හෝරාව
මියුරු කල්පනා ඔච්චම් කර කර අංකිති කවනා අපේ ජීවිතයේදී අපිට අතීතය තුලත් විඳපු දේවල් වත්මන මෙනෙහි කරනකොට යම් කිසි විදිහකින් ටිකක් මේ කතාවක් වගේ ලියාගෙන කියාගෙන ඉන්න පුළුවන් සිදුවීම් රසක් තියෙනවා. සමහර වෙලාවට අපි අතීතයේ සිදුවුණු බොහෝ දේවල් වත්මන අපිට ගීතයක් අහන විට අනේ මේ ගීතේ එදා මට වුණු දෙයක් නේද කියන වගේට අපිට හැඟෙන්න අපිට මේ දේවල් බද්ධ කරන්න පුළුවන් කමකුත් තියෙන ප්‍රගීත් මහත්තයෝ. ඔව්. ඒ නිසා තමයි ප්‍රගීත් මහත්තයෝ අපිට සමහර සින්දු ඇහෙනකොට ගීත ඇහෙනකොට කියන්නේ මේ මට කියපු සින්දුවක්ද මේ මගේ ජීවිත කතාවක්ද මේ සින්දුව තුළ කියන්නේ කියන වකට අපිට හැඟෙන ගීත බොහොමයක් අපිට රස විඳින්න පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යෙන්ම. හරි. එහෙනම් ඉතින් අන්නේවන් වූ ගීත රසක පෙළගැස්ම තමයි අද දවසේදී බොප්පේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් රසික කුමාර මහත්මයා අපිට තෝරා දෙමින් ඉන්නේ. ප්‍රගීත් මහත්මයා ගම කොහෙද? ගම නම් හැගොඩ. මහා හැගොඩ. මහා හැගොඩේ තියෙන්නේ බූස්සෙන් ඇතුළට ගිහිල්ලා මහා හැගොඩ ගාල්ල දිස්ත්‍රික්කෙම තමයි. ගාල්ල දිස්ත්‍රික්කෙමයි. හරි. එතකොට පාසල් ගියේ? පාසල් ගියේ ගාල්ල ශාන්දලස් විශ්වවිද්‍යාලයට. ඊට පස්සේ ඒකම විතරයි. ඒකම විතරයි. ඒක පාසලේ. ඔව්. 11 වසරට යනකම් යනවා. ඊට පස්සේ උසස් පෙළත් ඒකම. උසස් පෙළත් එහිදී ලැබනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල වරම් මොහිමි කරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන්නේ මං ගණිතාංශයෙන්. කරේ. අම්මා තාත්තා ගැන මතක් කරොත්. තාත්තා ඇල්බර්ට් නම නම් තාත්තා මෙල්නස් කෙනෙක්. තාත්තා තමයි අපේ හැමදේම ඉතින් කරලා දෙන්නේ. තාත්තා අපි තාත්තා තමයි අපේ රැකියාවක් කරේ. අම්මා තමයි අපිව බලාගත්තේ. අම්මා රැකියාවක් කරේ නැහැ. හැබැයි අම්මා තමයි ගෙදර වැඩ කරේ. අපේ අයියලා දෙන්නයි මායි නංගි අපේ පවුලේ. සහෝදර සහෝදරයන් දැන්ට මොනවද කරන්නේ? අයියලා දෙන්න බිස්නස් කරන්නේ. ලොකු අයියා හොටෙල් එකක වැඩ. අනිත් අය බිස්නස් කරන්නේ. නංගි නම් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. ඔව්. සාමාන්‍යයෙන් මේ ප්‍රගීත් මහත්තයා ඉස්සර සමාජය තුළ බොහෝ වෙලාවට මේ තාත්තා තමයි මුදල් උපයන්න රැකියාව කරන්නේ, අම්මා තමයි ගෙදර දූ දරුවන් බලාගෙන මේ පවුල් සියලු වැඩ කටයුතු බාරවගෙන ඉන්නේ. නමුත් වත්මන සමාජයේ පොඩි වෙනසකට ලක් වෙලා තියෙනවා. වත්මන මම්මයි තාත්තයි දෙන්නම රැකියාවක් කරනවා. සමහරලාට මේ දරුවාන්ගේ රාජකාරිය ඒ අතරතුරේදී සිදු කරන අවස්ථාවන් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් ඒවන් වූ පසුබිමක් තුළ ඔබතුමන්ගේ මේ අම්මා ගෙදර ඉඳගෙන ඔබතුමන් ඇතුළු පවුලේ අනිත් සහෝදර සහෝදරයන්ගේ රැකවරණයත් ඔවුන්ට සියලුම පහසුකමුත් ලබා දෙනකොට තාත්තා හරි වෙහෙස මහන්සියක් අරගෙන ඔබතුමන් මේ තැනට ගෙන්න ලොකු ධෛර්යයක් ගත්තා. ඔව්. තාත්තා තමයි ඒ සියලු දේවල් කරන්නේ උපයන පැත්තෙන්. අපිට වෙනත් ආදායම් මාර්ග තිබුණෙත් නැහැ අපිට. තාත්තා කාලයක් මේ නිවාඩු අරගෙන විදේශ ගත වෙලත් හිටියා. මේ වෙනුවෙන්ම අවුරුදු 9ක් විතර එක දිගට මේ හෙද නිලධාරියෙක් විදියට. ඔව්. එයා ගමන තුල අද දවසේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රධානම තනතුර කරු ප්‍රාදේශීය ලේකම් තනතුර දක්වා ඔබතුමන් ආපු ගමන තුර හැදලා බලනකොට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. මම ඉස්කෝලේ යනකොට හිතුවේ නෑ මේ වගේ තනතුරක් දරන්න. කොහොම හරි ජීවිතේ දිනනවා කියන අදහසක තිබුණට ඇත්තටම අධ්‍යාපනයටත් ලොකු උනන්දුවක් තිබුණේ නෑ. ඉතින් කොහොම හරි කරගෙන උසස් පෙළත් කරලා විශ්වවිද්‍යාලෙට තේරුණා. කොහොම හරි ගෙදර ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් වුණා. ඉස්සෙල්ලාම රජයේ රැකියාවකට යන්න පුළුවන් වුණා. විශ්වවිද්‍යාලයට යන්නත් කලින් මම මුලින්ම රජයේ රැකියාවකට ගියේ. මුලින්ම හැම දෙයක්ම වගේ තරංග විභාගේ ඒවා හරහා ගිහිල්ලා ඊට පස්සේ අවසානයේ මේකයි මම රැකියා 8ක් විතර කරලා තියෙනවා රජයේ රැකියාව. ඔව්. හරි සතුටුයි අද දවසේ වෙනකොට නේද? මොකද දැන් එක්තරා ප්‍රදේශයක රාජ්‍යාංශයේ ප්‍රධානම තනතුර දරන්නේ ඔබතුමා. එතකොට මේ ප්‍රදේශයේ බොප්පේ පොද්දල කිව්වට පස්සේ මේ ප්‍රදේශයේ ප්‍රධාන නිලධාරී ඔබතුමා. ඉතින් එතකොට ඒ තියෙන ආඩම්බරයත් එක්ක ඒ තියෙන ගෞරවයත් එක්ක ඔබතුමන්ගේ සේවය ලබන්නා වූ බොහෝ දෙනෙක් හරි පින්වන්තයි. මොකද අපිට දැන් ඔබතුමාගේ මේ පෝස්ට් එක මම දැන් අපේ මනෝජ්ජා වීරසූරිය මහත්මිය තමයි මේක පෝස්ට් එක හදා දුන්නේ. ඊට පස්සේ ෂෙයා කරාට පස්සේ ඔබතුමා අතර මේ පණිවිඩය ගිහිල්ලා තියෙනකොට මම දැක්කා views 16000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. 16000 අද වෙනකොට 520ක් විතර තිබුණා. ඉතින් එතකොට මම දැක්කා බොහෝ කමෙන්ට් තිබුණා. මෙන්න මේ අපේ සර් එනව නේද? අපේ සර්ට සුබ පතන ඔහොම කියලා බොහෝ පණිවිඩ ටිකක් තිබුණා. ඒ කියන්නේ ඔබතුමාට ආදරය කරන බොහෝ පිටසක් ඔය බෝපි පොද්දල සහ යවට වටපිටාව ඉන්නවම තමයි. ඇත්තටම සේවාවේ සතුට තියෙන්නේ එතන තමයි. මේ ගොඩක් අය මට ආදරේ මම ඒක දන්නවා. දැන් මම ළඟදී තමයි බෝපි පොද්දලට ආවේ. ඊට කලින් හිටියේ වැලිටිදී විතර කොට්ටාසේ. එහෙන් එනකොටත්
හිටපු ওই සමිතිවල පිරිස වැඩිහිටි ගාවට ග්‍රාම සංවර්ධන කාන්තා සමිති දහම් පාසල් ගුරුවරු පෙර පාසල් ගුරුවරු මේ වගේ හැම ජාතියෙම වගේ 100ක් 150ක් විතර ආව මෙහෙ මම ආරාධනා කළ නෙවෙයි. ඒගොල්ලෝ අහලා වැඩ බාර ගන්න එකට ආවට කමක් නැද්ද කියලා. ඒ වගේ මට මතකයි කලින් දවසේ ගොඩක් අය ඇඬුවා. ඉතින් ඒක එක පැත්තකින් සතුටක්. මං හිතනවා මම ජනප්‍රිය වෙන්න එක හේතුවක් නැති මම මිනිස්සු තුලට යනවා. වැඩ කරද්දි මං හිටපු හැම කොට්ටාසිකම වගේ මගිත් එක එකඟයි. මම මුලින්ම පුත්තලම වැඩ කරේ සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙක් විදිහට. ඊට පස්සේ නාගොඩ ඊළඟට ගාල්ල කච්චේරි සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විදිහට. ඊට පස්සේ නියාගම වැඩ කරා. නියාගම කොට්ටාසිය වුණත් එහෙමයි. එහෙ ලොකු මේ එකක් තියෙනවා. තාමත් ඒ කොට්ටාසිය අය සම්බන්ධයි මගෙත් එක්ක. ඒ කොට්ටාසිය විතරක් නෙවෙයි අර හැම කොට්ටාසිකම අය සාමාන්‍ය රජ නිලධාරීන් විතරක් නෙවෙයි. ඒ ගම්වල ඉන්න පිරිසත් මගෙත් එක්ක සම්බන්ධයි. තාම මේ සම්බන්ධකම් තියෙනවා. ඔව් එහෙනම් මේ සම්බන්ධකමත් එක්ක තමයි මේ තරම් ප්‍රතිචාර ලැබුණේ. මොකද අපි කිව්ව විදිහට මේ පෝස්ට් එක ওই තරම් views ප්‍රමාණයක් තිබෙන්න අපේ FM රුහුණ page එකෙත් අපි මේක පළ කරා ඔබතුමාන් පැමිණෙනවයි කියන වගේට අපේ මේ අපේ පෙර කිව්ව විදිහට අපේ මනෝද්‍ය මිස් තමයි මේ හැමදේම අපිට සම්බන්ධීකරණය එකතු වෙන්න මේ වගේ ලස්සනට හැඩට වැඩේට අපේ පෝස්ට් හදන්න. එතකොටත් අපිට බොහෝ දෙනෙක්ගේ කමෙන්ට් ලැබුණා. ඔබතුමා නේද දෙන්නේ බොහොම සතුටුයි කියන වගේට. හොඳයි. ගොඩක් දේවල් කතා කරා. අපි තවත් ලස්සන ගීතයක් රස විඳමු. ඔබතුමන් තෝරා දෙන්නා වූ ගීත ලයිස්තුවේ මීළඟ ගීතය එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියාගේ ගීතයක් තමයි තෝරාගෙන තියෙන්නේ. මේ ගීතය ගීතනාත් කුඩලිගම ලියන්නේ. ඊට කලින් මම කැමති අවාරය කියන්නේ මොකද්ද? අවාරය කියන්නේ નિયમિત කාලයට නෙවෙයි. වෙනස් කාලයක අපි ගොඩක් දේවල් ලැබෙනකොට අපේ තියෙන වගාවල් ගත්තත් වෙන දේවල් ගත්තත් ඒවා එන වාරයක් තියෙනවා. වාරයට තමයි එන්නේ. හැබැයි අවාරයක ආවහම අපි පොඩි තිගැස්මක් ඇති වෙනවා. ඒ වගේම සතුටක් එන්නත් පුළුවන්. සමහර දේවල් අවාරේ තියෙන වැස්ස තියෙනවා, අවාරේ පළදාව තියෙනවා, මේ වගේ දේවල්. ඒ වගේම තමයි ජීවිතේට සමහර දේවල් එනවා අවාරේ. සමහර ඒවා වේගින් එනවා, සමහර ඒවා හෙමින් එනවා. මේක කියන්නේ හෙමින් සැරේ ආව එකක්. හෙමින් සැරේ ආවාද මා වෙත සැනසී සැතපි. මෙහෙම ආව එකක්. එතකොට මේ අපි හිතන දේ වෙනස් වෙනවා. ඒකට සමහරවිට කැමති. මේ ගීතේ පෙන්වන්නේ මෙයා ටිකක් අකමැති වගේ. හැබැයි ඒ කියන්නේ මෙයා මේ ටිකක් මම සමාධියෙන් ඉන්නවා මෙහෙම ඉන්නවා මේක කියන්නේ සම්පත් මහත්තයා මන්නම් කියන්නේ බොරුවට. අපි ඒකට කැමති. ඒකට වෙලිලා ඉන්නේ, ඇලිලා ඉන්නේ. මේ එහෙම ඉන්නේ. මේකේ අන්තිමට හැබැයි මෙයා පිළිගන්න මෙයා පරාජය බාරගත්ත මගේ බවුන් බින්ද දාලා මම ඒකට වැටුණා කියලා. ඒ කියන්නේ මේ අවාරේ ආවදේට. තව මන්ට මතකයි අර මේ නිරංජලා සරෝජනීගේ ගීතයක් තියෙන්නේ අකලට වට මහ වරුසාවක්සේ. ඒ වගේ මේක කියන්නේ සුලං කෝඩියක මහා මේඝයක සැඟවි සැතපි හෙමින් සැරේ ආවාද මා වෙත හිනෙහි සැනසි කරන්නට නිසල දිවි මගේ කොහේ සිටන් ආවාද නොදනිමි අවාරයේ පිපි මල් කැකුලි. මේක තමයි මේව කියන්නේ. මේ හිතට එනවා අවාරයේ මල් කැකුලා. ඒක ගැන තමයි කියන්නේ. හරි ලස්සන ගීතයක්. මේ ගීතයේ හරි අපූර්වත්වයකින් යුතුව රස විඳින්නට පුළුවන්කමක් තිබෙනවා. එඩ්වඩ් ජයකොඩි වික්ටර් රත්නායක සමගින් මේ ගීතයට සම්බන්ධකමක් ඥාතිත්වයක් දක්වන්නා වූ පිරිස අතරට සංගීතය, පද රචනය සහ ගායනය මේ වන්නෝ ත්‍රිදෙනෙක්ගේ සිදු වෙනකොට ඔව් මේකත් හොඳින්ම අහන්න. මේ හැම වචනයක්ම ගන්න. මේකේ හැම වචනයක්ම හිතට අරන් අහන්නේ වගේ මේ තාලෙත් එක්ක. එතකොට දැනේවි. සුලං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපි හිමින් සැරේ ආවාද මා වෙත හිනෙහි සැනෙහි අවුල් කරන්නට නිසල දිවි මගේ කොහේ සිටන් ආවාද නොදනිමි අවාරේ පිපි මල් කැකුලේ. සිහිදිය වැලක සුනිල් වනගැබෙක තනිවී හිඳිමි වසත් සීනයක මනෝධ්‍යානයක නිදහස දකිමි නොෙන් මා කරා සමාධියෙන් මා මුදවා
මානුරා මතින් පුරවා අවාරයේ පිපිමල් කැකුලේ සුලං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී හිමින් සැරේ ආවාද මා වෙත හිනෙහි සැනෙහි අවුල් කරන්නට නිසල දිවි මගේ කොහේ සිටන් ආද නොදනිමි අවාරයේ පිපිමල් කැකුලේ වහල් දිවි මගින් නුවන් යුග සරින් හැමදා මිදෙමි ගිමන් නිවාලන තපුවාසයක රැඳිලා හිඳිමි දුහුල් සලුනා ධානයෙන් මාදනා මා සිතේ බවුන් විඳලා අවාරයේ පිපිමල් කැකුලේ සුලං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී හිමින් සැරේ ආවාද මා වෙත හිනෙහි සැනෙහි අවුල් කරන්නට නිසල දිවි මගේ කොහේ සිටන් නොදනිමි අවාරයේ පිපිමල් කැකුලේ යටපත් කළ නොහැකි සිතුවිලි යලි යලිත් පුබුතන ගීයක මිහිරියාව මියුරු කල්පනා දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ට හරි වගකීම් සමුදායක් තියෙනවා. දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ට හරි ආඩම්බරකමක් තියෙනවා. දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ට ලොකු බැඳියාවක් තියෙනවා. එනිසාම තාත්ත කෙනෙක්ට තියෙනා වූ ගෞරවය කොයිතරම්ද කියන වගේට වචන වලට අපිට පෙරලන්නට බෑ. ඔබ අතරුණුත් ඒ අත විඳපු පිරිසක් ඇති බොහෝ වෙලාවට. එනිසාම හරි ලස්සන ගීතයක් තියෙනවා කරුණාරත්න දියුල්ගනේ ගායනා වූ ගීතයක්. මේ ගීතය තුළින් හොඳ පණිවිඩයක් දෙනවා දියණියන් ඉන්න තාත්ත කෙනෙක් විදිහට ආදරණීය දියණියන්ට. මේක පුතුන්ගේ පැත්තටත් පෙරලා ගන්නට පුළුවන් අවශ්‍ය නම්. ප්‍රගීත් මහත්මයා ඔබටත් ඉන්නවා ආදරණීය දියණිවරු දෙන්නෙක්. දුර දෙන්නයි. ඔව්. බිරිඳ දිස්නා හර්ෂණී. එයා මාතර. මාතර අපේ පැත්තේ අපිට ටිකක් ආඩම්බරයක් තියෙනවා දිස්නා හර්ෂණී මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඔබතුමා මාතරත් ගාල්ලත් එකතු වෙලා හදනවා සමාජය එකතු කරලා සමාජයට තින්න කරනවා හරි ලස්සන වටිනා කියන දියණියන් දෙදෙනෙක් ඒ දෙන්න ලොකු දුව සිහලි දිනෝදා ඒ දවසත් කියනවා නිපදිච්ච දවස විශේෂ දවසක් ඒකයි නම දාගත්තේ 2009 මැයි 18 වෙනිදා යුද්ධය අවසන් වෙච්ච දවසේ ඔව් ඒක අපිට අපි සමාජය තුළ කවදාවත් අමතක නොවන දිනයක්. මොකද අපිට අපේට මේ තන දෙන්නට අපිට මේ නිදහස දෙන්නට අභීත රණවිරුවන් කළා වූ ජීවිත පරිත්‍යාගය නිසා අපිට නිදහස ලැබුණු දිනේ දව තමයි ඔබට ඔබේ ජීවිතේ වටිනාම වස්තුව ලැබෙන්නේ. ඔව් දූ ලැබිච්ච දවස් ඉඳලා එක දිගට සතියක් විතර කිරිබත් හම්බුණා උදේ හවස කාර්යයන්දී. ඔව් මුළු රටම සැමරු ඒ දවස. ඒ නිසා දරුවටත් ලොකු ආඩම්බරයක් ඇති ආදරණීය ලොකු දියණියට. ඊට පස්සේ පොඩි දුව මිනලි පහන්දේ. ඒ දරුවන් දැන් අධ්‍යාපනය ලබනවා. ඔව් ලොකු දුව දැනට 11 වසරේ දැන් මේ ළඟදී සාමාන්‍ය පෙළ කරනවා. අනිත් එක්කෙනා තාම 8 වසරේ. හරි. අන්නේ දියණියන් දෙනත් මතක් කරගෙනම තමයි අපි ඊළඟ ගීතයේ රසය විඳින්න හදන්නේ. දූල දෙන්න ගැන කියන්නම් වෙනවා මේ ගීතය ගැන කියද්දී.
මංජුල මහත්තයා අපේ ගෙදර ටීවී එකක් නැහැ. හා අපි ඒ දවස්වල නම් දැන් නම් අඩුයි ටිකක්. අපි ඒ දවස්වල එළියට බහැලා සමහරවිට පරිසරය රස විඳිනවා, අහස බලනවා. ඒවයි අවඩක් වෙලා නැහැ. මේ ඉතින් ඒ වයින් ළමයි ගොඩක් දේවල් මං හිතනවා ගන්නවා කියලා. මේ ඒ කාලේ තමයි මේ ගීතයත් මගේ හිතට ගොඩක් වදින්නේ. ඒක මගේ ජීවිතය එක්ක සම්බන්ධයි කියලා. මේකේ කියන කතාව රත්නශ්‍රී විජේසිංහ චූරින් තමයි මේක ලියන්නේ. එතුමටත් ඉන්නේ දූල දෙන්නේ. එයා කියනවා එයාගේ දූලට මෙන්න මෙහෙමයි ඒ කාලේ හිතෙනකොට ඉස්කෝලේ යද්දි ගමේ ගිහිල්ලා අහස පෙන්නුවා. ඊගාවට අර ලස්සනට මල් වැටිච්ච මේක කියනවා සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. හරිම ලස්සන යෙදුමක් බලන්නකෝ. මල් බැහැලා ඇවිදින්න යනවා. නිල් තාරකා බිම් බලාගෙන වැව් දියට පෙම්බැඳි වෙලාවයි. තරු බිම් බලාගෙන වැව දිහා බලන් ඉන්නවා. මේ ලස්සන ඔක්කොම ඔයාට කියලා කියනවා. ඒ වගේම තමයි මේක කියනවා ඊට වඩා දෙයක්. අපිට තියෙන ලොකු යුතුයකමක් ඉෂ්ට කරන්න. අපි ලෝකෙට වැඩ කරොත් ලෝකෙ අපිට උදව් කරනවා අනිවාර්යයෙන්. අපි ලෝකෙට ආදරය කරන්න ඕන කියලා. ඝන කළුවරට අපි පෙම් කළොත් ඉර හඳ තරු වලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. මේක කියන්නේ අපි කරන්න ඕන දෙයක් තියෙනවා කවුරුණත්. ඒ වගේම තමයි දූලට දරුවන්ට හැමෝටම කියන්නේ. මේ පරිසරයට එන්න, පරිසරයේ ලස්සන දකින්න. පීඩාකාරී දේවල් තියෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම තුල සුන්දරත්වයක් තියෙනවා. ඒ සුන්දරත්වය රස විඳින්න. ඒ වගේම ලෝකෙට මොන හරි දෙන්න, ලෝකෙට ආදරය දෙන්න. ලෝකේ අපි පරිස්සම් කරાવી හරියට. ඒක ගැන තමයි කියන්නේ. ඒක ඉතින් මට දූලා දෙන්නෙක් හිටියා. හින්දා මේක දුවේ කියලා පටන් ගන්න හින්දාත් මට ගොඩක් දැනුණා. දැන් මගේ ලොකු දුවත් තරුම තමයි බලන්නේ වැඩිපුර. මේ පහුගිය කාලේ ওই විභාගයක් ලියලා නේපාලෙත් ගිහිල්ලා ආවා. මේ ওই තරු බලන එක දැනටත් රැයට සමහරවිට එළියට බහැලා තරු බලන මේ මහන් රැයට. පරිසරයේ කොයිතරම්නම් සුන්දර දේවල් අපිට ජීවිතයට එකතු කරගෙන විඳින්නට පුළුවන්කමක් තියෙනවද? ඔබටත් හැකියාව තියෙනවා නම් අර ඔබතුමන් කියන විදිහට මේ අපි ගොඩක් වෙලාවට දැන්ට සූදානම් වෙලා ඉන්න රාත්‍රියේ හැන්දෑවේ 7:00 වෙනකොට ටීවී එක දා ගන්නවා. ටීවී එක ළඟ වාඩි වෙලා රෑ 9:00 වෙනකන් ටීවී බලනවා. නිදිමත හැදෙනවා. අපි නිදි යන්න යනවා. නමුත් ඉන් එහාට ගිහිල්ලා අපිට හැන්දෑ කාලයකද රාත්‍රී කාලයේදී අපිට වටපිටාවේ කොයිතරම්නම් ලස්සන දේවල් දකින්නවද? කලාමැදිරි එළියක් තියෙන පරිසරයක් අපිට දකින්නට පුළුවන් නම් තුරු අතරින් හඳ පායාගෙන එනකොට එහි සුන්දරත්වය දකින්නට පුළුවන් නම් අහසේ තියෙනා වූ විවිධ තරු රටා ටික අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙ මෙහෙ වලාකුළු අස්සෙන් හඳ නැවත මතුවේවි මෝදුවේවි යම් ගමන් කරන විදිහ අපිට දකින්න පුළුවන් නම් ඒ තුල ස්වභාව සෞන්දර්යයේ කුලිතරම් අපූර්වත්වයක් අපිට විඳින්න පුළුවන්ද? ඔව් ඒක හරිම අපූර්වයි. ඒ වගේම මේකේ සාහිත්‍යයක් රසයක් වගේම ඒකේ දැනුමක් තියෙනවා. මේ හැමදේම අපි ගන්න ඕන. එහෙම ගත්තොත් තමයි අපිට ලෝකෙට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට මේ ලෝකෙට මේ දේවල් කරන්න ඕන අපි. ඒකට තමයි අපි ඉපදිලා ඉන්නේ. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවතින් මේ මිහිරි දේවල් නුඹටමයි
දුර ඇරන් එලියට ආවතින් මිහිරි දේවල් නුඹටමයි කන කළුවරට අප පිම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදින් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එලියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි පසුරු 4ට තවත් විනාඩි 3යි. අද මෙවරු කල්පනා ඔස්සේ ගීතෝරණ අපේ ආදරණීය බෝපේ පොදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රගීත් රසික කුමාර මහත්මයා තමයි ගීතෝරමින් ඉන්නේ. ලස්සන ගීතයක් කරුණාරත්න දෙවුල්ගනේ ගායන ශිල්පියාගේ ගීතයක්. අපි අහනකොට සිහෙලි දිනෝදා මිනලි පහන්දි ආදරෙන් මතක් කරනවා. මොකද දීනියන් දෙදෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් තමයි අද දවසේදී අපේ මැදිරිය තුළ මේ විදියට මේ කරුණු විග්‍රහ කරමින් පහදමින් ඉන්නේ ගීතවල අර්ථ රසය. එතකොට ආදරණීය දීනියන් දෙදෙනා මතක් කරමින් තමයි මේ ගීතය අපි ඔබ තෝරාගත්තේ. ඊට පස්සේදී තවත් ලස්සන ගීතයක් තමයි ඔබතුමන් තෝරාගෙන තියෙන්නේ. මෑත කාලයේ බොහෝ ජනප්‍රියත්වයක් උසලන ගීතයක්. මේ ගීතය මේ නව පරපුරට අයත් වෙන ගීතයක් විදිහට තමයි අපි හොයාගෙන තියෙන්නේ. ඔව් මේක අලුත් ගීතයක්. මේ ගීතේ මට වදින්නත් හේතුවක් තිබුණා. මම ඒ කතාව කිව්වා නම් හොඳයි. මගේ හිතවත්ම කෙනෙක් හිටියා කිට්ටුව. එයාගේ අම්මා අසනීප වෙලා හිටියේ. ඒ අම්මා තාත්තත් මගෙත් එක්ක ඉතාම හිතවත්. අම්මා නැති වුණා. තාත්තා ටික කාර්යකාරීව හැසිරුනේ. මම ගියාම හැබැයි මං කිව්වම අහනවා ටිකක්. ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් ෂේප් කරන් හිටියා. කොහම හරි අම්මගේ අවසන් කටයුතු ඉවරුණා විතරයි අපිට තාත්තා ටිකක් බලා ගන්න බැරි වුණා. තාත්තා ඊට පස්සේ ඉඳලා සියදිනසා ගත්තා. දැන් අපිට සියදිනසා ගන්න එක ගැන මම ඒක හරි කියන්නේ නැහැ. නමුත් අපිට ඒකට එකපාරට හිතෙනවා මේ මොන වැඩක්ද පිස්සු වැඩක්ද කියලා. නමුත් අපි දකින්නේ ඒ දෙන්නගේ ඒ තිවිච ආදරය. අපි රොමියෝ ජුලියට් කතාව ගත්තත් එහෙමනේ. රොමියෝ ජුලියට් දෙන්නම සියදිනසා ගන්නවා. දෙන්නට දෙන්න ලැබෙන්නේ නැති හින්දා. ඒ වගේ කතාවක් තමයි මේකේ කියන්නේ. මේකේ කියන්නේ මේ ගීතේ ලියන්නේ රසිකඩී දුමින්ද කියලා අලුත් කෙනෙක් මම වැඩි අහලත් නැහැ. හැබැයි මේක කියන්නේ මේක හරි ජනප්‍රිය වෙන්නෙත් ඒකයි. මට ඉස්සෙල්ලා අපි කවදා හරි මැරෙන දවසක මට ඉස්සෙල්ලා මැරෙන්න දෙන්න. මට මගේ කලත්‍රය නැති වුණාට පස්සේ මගේ නෝන නැති වුණාට පස්සේ මට ජීවත් වෙන්න බෑ. ඒක දරන්න බෑ. ඒකින්ද කියන්නේ මේ ඉස්සෙල්ලා ඔයා නැති වෙන්න නෙමෙයි මම නැති වෙන්න. මට ඉස්සර වෙලේ යන්න ඉඩ දෙන්න. එහෙම කරන්නේ. ඒ වගේ මේක ඊට වඩා එහාට ගිහපු කතාවකුත් කියනවා. හැබැයි මම ඉස්සර වෙලා නැති වුණොත් ඔයාට ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ තියෙන ප්‍රශ්නත්. ඒකෙන් අපි දෙන්නම එකට යමු කියලා. ඒක මහා ආදරයක්. ඒ ආදර සම්බන්ධය අපිට හිතා ගන්න බෑ. ඒ දෙන්නගේ තිවිච්ච බැඳීම. ඒ බැඳීම තමයි ඒක තියෙන්නේ. මම හිතුවේ අර මගේ හිතවතාගේ දෙමව්පියන්ගෙත් තිබුණේ එහෙම බැඳීමක්. අර මම කවදාවත් කෙනෙක් මරණයට ඒ සිය දිනසා ගැනීමක් හොඳයි කියන්නේ අපි බුදුදහම අනුව ඒක අකුසලයක්. නමුත් එතන තියෙන ඒගොල්ලෝගේ ලොකු ආදර බැඳීමක්. එහෙම බැඳීමක් අපි මේක කියන්නේ ඒ වගේ බැඳීමක් තමයි මේක විස්තර කරන්නේ මේ ගීතේ. ඒක හින්දා තමයි මේකට මම ගොඩක් මාස හිතුනේ මේ ගීතය යොදාගත්තා. අපි ඒක හින්දා අද දවසේ ඔබත් අහලා බලන්න. අවසන් හුස්ම ගිලිහෙන මොහොතේදී කරන ප්‍රාර්ථනාව. දර්ශන වික්‍රමතුංග තමයි සංගීතය කරන්නේ. මේ ක්‍රිෂාන්ත රන්දක ගායනා කරන්නේ.
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහත ඉක්මන් වෙන්න නුඹ නැතිදාක මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මාගේ පසු එන්න මොහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය පෙම්ලොව දුටුව නුඹදැයි සිතෙන අතරම රිදුනත් නුඹට අසරල් පුදලා මෙමට නුඹ මත ඇලෙන නොවේ පෙම්වත් බව අරුම පැතුවත් තනිවනෙක් මෙන්නට නුඹට පෙර මම නැතිදාක නපුරක් නුඹ හට වේද තුන් සිත දැවී හලුවේ එය සිතන සඳ හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහත ඉක්මන් වෙන්න නුඹ නැතිදාක මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මාගේ පසු එන්න පසුරු 4යි විනාඩි 4ක් වෙන මොහොතේදී අද අපේ ආරාධිතයා බවට පත් වුණු බොබ පොද්දල ප්‍රාදේශීය ලේකම් ගරු ප්‍රගීත් රසික කුමාර මහත්මයාගේ ගීතේරීම තමයි මියුරු කල්පනා ඔස්සේ මේ විදියට දිගහර වෙන්නේ. එහෙමනම් නොදැනුවත්වම හෝරාවක් කාලයක් ගෙවිලා ගියද්දී අවසාන ගීතේ අපි ඔබතුමන් තෝරා දෙන්නා වූ ගීතය තෝරන්නට යන්නට කලින් මේ වැඩසටහන කොයි විදියටද දැනුනේ ඔබතුමන්ට? ඇත්තටම මේක මට මෙහෙම අවස්ථාවක් මම මුලින් අරගෙන තිබුණේ. අද මුලින්ම ගත්තේ ඉතින් පොඩි තිබුණා මේ ගීතයක් ගැන කියන්න ගියාම ගීත ਵਿਚාරය කරලා තියෙනවා, ගීත ගැන කතා කරලා තියෙනවා. ඒවා තිබුණට එකපාරට පොඩි චකිතයක් තෙවුණා කොයි විදියට මූණ දෙන්න වෙනවද කියලා. කොහොම වුණත් ඉතින් මං හිතන එක ලොකු මේ එකක් වුණා. හැබැයි මට හිතුණා මගේ අදහස තෝරන ගීතයක් ගැන කියන එක රටටම ඇහෙන්න කියන්න පුළුවන් වෙන ඒකත් ලොකු දෙයක් කියලා. ඉතින් මං සතුටක් තිබුණා. ඒ වුණා ඒ වගේම අද දවසේ මම මෙතනට ආවේ පොඩ්ඩක් අද දවස මට ටිකක් දුක හිතෙච්ච දවසක් තියුණේ. මොකෝ අපි සියලු දෙනා දන්නවා අපේ ආණ්ඩුකාරතුමා රෑ එහෙම නැත්නම් අද උදේ මහපු අවසනාවන්ත පණිවිඩයත් ඒක
මේ නැති වුණා කියලා මොකද මට ගොඩක් සම්බන්ධකමුත් තිබුණා. සම්බන්ධකම් කියන්නේ රාජකාරී වශයෙන් අඳුනගත්තේ හරිම නිහතමානී මිනිසෙක්. ඉතින් ඒවත් තිබුණා. ඒවත් එක්ක ටිකක් පොඩි කනස්සල්ලකින් ආවෙත්. නමුත් මං හිතන වැඩසටහනට මට කරන්න පුළුවන් සාධාරණේ කරා කියලා මං විශ්වාස කරනවා. ඒක හැබැයි අහන අය තමයි තීරණය කරන්නේ. මට අනිත් අභියෝගය තියෙන්නේ මට ගීතයක් ගැන කතා කරන්න ගියාම වචනෙන් දෙකෙන් කියන්න අමාරුයි. ගීතයක් තුලට ටිකක් ඇතුළට ගිහිල්ලා ඒක විස්තර කරන්න උනන් තමයි හොඳ. කෙටියෙන් කරන්න ගියාම ඒ කියන්නේ අපිට ටික වෙලාවෙන්නේ ගීතයක් ගැන කතා කරන්න තියෙන. එතකොට එකපාරට ඒක ගලප ගන්න තියෙන පොඩි අපහසුතාවයක්. ඒ ඇරෙන්න වෙන ගැටලුවක් තිබුණේ නැහැ. ඉතින් මම ඇත්තටම ඊටාම සතුටින් ආවේ මේක මගේ මේ වගේ වැඩසටහනක් කරපු පළවෙනි අවස්ථාව නිසා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාන් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. මේ වැඩසටහනේ අනතුරුව සියවස් අභිමාන ප්‍රත්‍යාවලෝකන වැඩසටහන ගෙනෙන්න අපේ ජ්‍යෙෂ්ඨ සංවේදක අමිත් කරුණාරත්න මහත්මයා පැමිණලා ඉන්නවා. මොකද ගුවන්විදුලියට අවුරුදු 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අපි වැඩසටහන් 100ක් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කරනවා FM රුහුණ ඔස්සේ. යන අද දවසේදී අපේ ආරාධ්‍ය බවට පත්වන්නේ ආරිසිර විතානගේ මහත්මයා. එතුමාත් මාධ්‍ය ශාස්ත්‍රයේ දවන්තෙක්. ඉතින් එතුමාන්ගේ සහභාගීත්වයත් එක්ක තමයි තව නොබ වේලාවකින් අපේ ජ්‍යෙෂ්ඨ සංවේදක අමිත් කරුණාරත්න මහත්මයා සමගින් එක්ව ඔබට සියවස් අභිමාන ප්‍රත්‍යාවලෝකන වැඩසටහන ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔබතුමන් තෝරා දෙන්න ඔය ගීත ලයිස්තුවේ අවසාන ගීතය තමයි අපි රස විඳින්නට සූදානම් වෙන්නේ. ඔව් මේක සුනිල් ආරත්න ලියන්නේ, නන්දා මාලිනී ශූරින් තමයි ගායනා කරන්නේ, රෝහණ වීරසිංහ සංගීතය දාන්නේ. මම ඊට කලින් පොඩි දෙයක් කියන්න කැමතියි. මේකෙත් මම ගීතය ගැන කතා කරන්නේ අපි මෙහෙම කිව්වොත් ඕනම දෙයක අපි දකිනවා සාහිත්‍ය පැත්තෙන්. ඒක සමහරවිට ඇත්තම වෙන්නේ නැහැ. ඒ වුණාට අපි විද්‍යාත්මක හැම බලනකොට ඒක ඇත්තම දේ දකින්නේ. මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ හඳ ගැනත් එහෙමයි. අපි හඳ ගැන කිව්වොත් අපි හඳට ආදරේ. හඳ සෞම්‍යයි. මේ ඔක්කොම කලාත්මක හැම බලනකොට. මෙන්න මේ වගේ හඳ. මෙන්න මෙහෙම අපි හඳ පායනවා දකින්න කැමති, හඳ එළියට කැමති. ඒ වුණාට ඇත්තටම විද්‍යාත්මක හැම හඳ දිහා බැලුවොත් හඳ නිකම්ම පස් ගොඩක්. ඒක පෘථුවිය වගේවත් නෙමෙයි. ඒක නිස්සරුයි. ජීවයක් නැහැ. වියලි, කර්කශයි, කටුකයි. මෙහෙමයි හඳ. ඒ විද්‍යාත්මක සින් බැලුවොත්. කලාත්මක සින් බැලුවොත් මෙහෙමයි. මේකෙදි කියන්නේ මොකද්ද? මෙයාට හම්බ වෙච්ච මේ සමහරලාට විවාහයෙන් ඉස්සෙල්ලා පස්සේ හරි දෙකක් වගේ මේ කාලෙකට අන සාහිත්‍යයෙන් එහෙම නැත්නම් කලාත්මකයෙන් හඳ බලනවා වගේ දැන් මට ඔබ මේ විදුවෙන් බලනවා වගේ සත්‍ය සඳ වගේ. ඉතින් සින්දු අහලා තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා මෙන්න මේ දෙක වගේ තමයි කියලා තමයි කියන්නේ. දැන් මට විද්‍යාත්මකයෙන් හඳ බලනවා වගේ. දැන් ඔයා හරි ලස්සන අර්ථයක් තියෙන වූ ගීතයක් තමයි මේ ගීතය. ඔබට මේ ගීතයේ රසය තමයි අපි අවසාන ගීතය ඔස්සේ තින්න කරන්න සූදානම් වෙන්නේ. අශෝකාසේ වන්දි කොටුවක් අද දවසේදී නිෂ්පාදනය කතුණා මනෝජ් වීරසූරිය, තාක්ෂණික අංශයෙන් ඉංජිනේරු අංශයෙන් කාර්යභාර අංශයෙන් සම්බන්ධ වුණා. ඒ සමගින්ම චන්දන අල්විස් අපි ආදරණීය හිතවතා තමයි අද දවසේදී ඔබතුමන් සම්බන්ධීකරණය එකතුනේ. ඔය හැමදෙනාම ගෞරවයෙන් මතක් කරමින් අද අපි ආරාධ්‍ය බවට පත්තුණු බොබ්බපොවද්දල ප්‍රාදේශීය ලේකම් ගරු ප්‍රගීත් රසික කුමාර මහත්මයාට බෙහෙවින් ස්තුතියි. බොහෝ කාල වේලාවක් වැය කළා, බොහෝ ශ්‍රමයක් වැය කළා මේ ස්ථානට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. මම ඔබේ ආදරණීය හිතවතා සම්පත් ඉදිරිසිංහ. අදට සමුගන්නම්. ලබන ඉරිදාත් මෙවන් සුන්දර හමුවමකින් ඔබ හමුවන්න බලාපොරොත්තුව හිතේ ඇතිව. එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිකර සිරසේ මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ සින්දුටු ලොවය විසකුරු ප්‍රාණයෙන් තොර වියලි සඳසේ ඔබද අදමා අසල ගැවසේ මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා